කොහොමද අද ඔයාලා එක්කන් යන්නේ අලුත් තැනකට? මේ ඇයි මං කියෙව්වා. What the hell, boy? වීඩියෝ එක ආයෙත් මම කියෙව්වා. දැන් ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල. බවරවම ගාවට කුරුණෑගල තියෙන 360 view එකක් තියෙන ලස්සනම තැනකට එක්කන් යන්න හදන්නේ. ඉරත් බහැගෙන යන ලස්සනට මේ යන ගමන් ඉන්නේ පාරේ. ඔයාලා බවරවම දන්නවනේ. බවරවමෙන් උඩට ඇවිල්ලා පොඩි දුරක් ගියාට පස්සේ 360 view එකක් තියෙන ඇතාගලටත් වඩා එහා ලස්සන තැනක් තියෙනවා කිව්වොත් පිළිගන්නවද? මෙතන තමයි එතන. අපි ඇවිල්ලා ඉන්නේ වැව්ගල පුරාණ විහාරයට. පන්සල හදපු දවස් ටිකේ විස්තර ටික මම දෙන්නම් ඉස්සරහින්. එතන තියෙන බෝඩ් එකක්. ඒකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. ඕම් පොඩ්ඩක් බලා ගන්න. ඔයාලට වීඩියෝස් ටිකක් දාන්න, ෆොටෝස් ටිකකුත් දාන්න. දැක්කහම හරියට අනුරාධපුරේ වගේ. අනුරාධපුර පොළොන්නරුවේ වගේ. ඒ වගේ ලස්සනට හදලා තියෙන පන්සලක් මෑතක හදපු එකක්. ඒ වුණාට දැන් පේන අද වෙලාව දැන් ඇවිල්ලා 6:05යි. කිසිම කෙනෙක් නැහැ පන්සලට. මාතන ඇවිල්ලා තියෙන එක වාහනයක්. එකම වාහනය තියෙනවා මෙතන. එකම වාහනය තියෙන මිනිස්සු කවුරුවත් නැහැ. ඕන වෙලාවක එන්න පුළුවන්. සෑහෙන ලස්සන තැනක්. ෆොටෝස් ටික වීඩියෝස් ටික දාන්නම් මේ ටිකත්. එතන එකම අපේ 360 view එක ගන්න. ඔහොම පන්සල දිගේ පන්සලේ එහා කෙරවලට යන්න ඕනේ. එදා වගේ මෙන්න ඉන්න සහන් ඇවිල්ලා මම කතා නැහැ. ලැජ්ජයි. මේ පන්සලේ එහා කෙරවලට ගිහම 360 view එක තියෙනවා. එතනට දැන් එක්කන් යන්න. ඊට කලින් පන්සල දිහා බලමු පොඩ්ඩක් අපි. ඔන්න දැන් අපි යන්නේ 360 view එක තියෙන තැනට. මෙතන චෛත්‍ය වහන්සේ තියෙනවා. දැන් නම් ඇහෙන්නේ නැති හුලම් පාරකුත් වෙනවා හැබැයි. පන්සල පටන් ගන්නත් තැන ඉඳන් ඔයාලා වෙන්නන්නම්කෝ. අර හරි ඉඳන් එන්න තියෙන්නේ. එතෙන් ඉඳන් කෙලින්ම ආවට පස්සේ මේ විදිහට ගල්තලාව තියෙන පන්සල උඩට යනකම්. ඔව් මෙතන පොකුණකුත් තියෙනවා. පොකුණ තියෙන පොකුණට පල්ලෙන් පේන කුරුණෑගල වැව. කුරුණෑගල ලේක් ග්‍රවුන්ඩ් එක දෙන සරුංගල් දෙකකුත් තියෙනවා. මේ යන් view එක බලන්න යමු අපි ගල් උඩට ගිහිල්ලා view එක බලමු. අපි පන්සල බලමු රැහැටත් කොහොමද කියලා පොඩි වෙලාවක් ඉඳලා බලලා හැමෝම අපි සමුගම අපි මේ යංක පල්ලෙහාට පන්සල විස්තර කියන සමුගන්න නැත පල්ලෙහාට මෙතන බෝඩ් එක ගාවට ආවා. මෙතනක් තියෙන්නේ මේ අලුතින් දාගැබ ඉදි කරනවා. ඒකට ඕන කරන ආධාර ගැන තියෙන්නේ 92 තමයි දාගැබ හදලා තියෙන්නේ. මම මේ වෙලාවේ හාමුදුරුවෝ නෑ. මම හාමුදුරුවොත් එක්ක කතා කරලා හොයන වෙලාවක් බලලා නැත්නම් විස්තර ටිකක් බලලා විස්තර ටික දාන්න. යන්නේ නැතන ගැන විස්තර දැනගන්නත් හොඳයිනේ. එහෙනම් අපි ඒ සහන් කතා කරපන් මොකක් හරි කියපන්. මේ යාළුවෝ බලන් ඉන්නවා ඉදිරියේදී මේ ලොකු චරිත නළුවෝ වෙන්න ඉන්නේ අපි. කියපන් මොනවා හරි බැයිද? කියපන් දෙයක් එන්නේ එන්න කමන්නේ කියවන මොකද්ද මේක. ආයෙ කියවන්න. ඔයාලට ආධාරයක් දෙන්න පුළුවන් නම් එන්න ආධාරයක් දෙන්න. ඉර බහැගෙන ගිහලා ලස්සනට තියෙනවා. එහෙනම් අවුට්රෝ එක විදිහටත් පොඩි බීරෝල් එකක් දෙන්න කලින් වීඩියෝ එකේ. එලකිරියට එකක් හදාගමු චූටියට එකක්. ලස්සනයි සන්සෙට් එකක් එහෙම බලන්න එනවා නම් ඇතාගලට වඩා ලස්සනයි. මොකද 360 view එකකුත් තියෙනවා. උඩදී දැන් දකින්න තියෙන්නේ. ඒ 360 view එකක් තියෙනවා. සෙනගත් අඩුයි. එන්නත් ලේසි. ඕන වාහනයක එන්න පුළුවන්. ඇවිල්ලා පන්සල පටන් ගන්න කියන්නේ පන්සලේ ගේට්ටුවේ තියෙන තැනින්ම නතර කරලා වෙලා එතනින්ම පොඩි පිට පයින් එන්න තියෙන මීටර් 200ක් 300ක් පයින් එන්න තියෙයි view එක තියෙන තැනට යන්නවා. පන්සල පොඩි හැබැයි මාරම ලස්සනයි. සෑහෙන ලස්සනක් තියෙන පන්සල. මුළු කුරුණෑගලම පේනවා. එහෙනම් මේ අවුට්‍රෝ එකෙන් අපි යනවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.
ඊළඟ වීඩියෝ එකේ යන්නේ සෑහෙන්නම වෙනස් තැනකට. දැන් අද පන්සලකට නෑ. මම පන්සලකට එන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන view එකකින් හින්දා මම ආවේ. ඒ වගේම මීට වඩා සෑහෙන වෙනස් තැනකින් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එහෙනම් ජය වේවා.